ගයනා ගීතයේ වයනා තාලයේ තනුව ඔබයි සමිඳේ උන්වහන්සේට ඔබේ ආත්මයෙන් ප්‍රශංසා කරන්න. ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේ අවසානයේදී සාතන් ඇතුළු උන්වහන්සේගේ සියලු සතුරන් මුළුමනින් පරාජය කරන සේක. ස්වාමින් වහන්සේගේ පිබුදුණු ජයග්‍රහණය ගැන නව යුගය ගැන නව අහස නව පොළව ගැන ස්වාමින් වහන්සේ කතා කරනවා. නිදා වැටෙන සභාවන් ගැන උන්වහන්සේ කතා කරනවා. මැරෙන්න පනාදින සභාවල් ගැන දේව වචනය දැනගෙන බොරු කරන සභාවන් ගැන දේව වචනය හැමදාම කියව එය කියවීමට පමණක් සීමා කරමින් ජීවත් නොවන නිදාගත්තු සභාවන් ගැන සතිපතා පල්ලි යන සතිපතා ආගමික මෙහෙයන්ට සහභාගී වෙන එහෙත් දේව වචනය ජීවත් නොකරන සභා ගැන උන්වහන්සේ එළිදරව්ව පොතේ දෙවෙනි පරිච්ඡේදයේ සිට කතා කරන්න පටන් ගන්නවා. එළිදරව්ව පොතේ කෑලි කෑලි අරගෙන මගේ සභාවට ලකුණු දාගන්න ඇඩ්වර්ටයිස්මන්ට් හදන්න නෙමෙයි එළිදරව්ව පොත අපිට දීලා තිබෙන්නේ. එළිදරව්ව පොත ස්වාමින් වහන්සේගේ අනාවරණය තුළ තේරුම් ගත්තොතින් ඔබට පෙනෙයි උන්වහන්සේ එවකට තිබුණු උන්වහන්සේගේ නම විකුණන සභාවල් වලට උන්වහන්සේගේ නාමය සහ වචනය තමුන්ගේ අරමුණු ඉටු කර ගැනීමේ වෙල්ෆෙයාර් සර්විස් එකක් හැටියට පාවිච්චි කරන සභාවලට උන්වහන්සේ කෙලින්ම කතා කරලා කියනවා දේව වචනය ඔබට අවශ්‍ය විදිහට පාවිච්චි කරගෙන නිදාගන්න නෙවෙයි මම හෙළිදරව් කළේ යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ හෙළිදරව් ඉල්ලලා යාඥා කරන්න. ඔබේ වචනයෙන් මොර ගහන්න. ස්වර්ගයට අපේ මමත්වය කැඩෙන්නට ඕනේ. සමහර අය හිතන් ඉන්න පුළුවන් අපි දේව වචනේ කෙල පැමිණිලා ඉන්නේ කියලා. සමහර අය හිතෙන්න පුළුවන් අපි දේව දාසයෝ හැටියට ලොකු ගමනක් ගිහින් ඉන්නවයි කියලා. නමුත් මතක තියාගන්න ජේසුගේ ජීවිතයේ තිබුණේ බහැපත්කම. ජේසුට වඩා උගත් කිසිම පාස්ටර් කෙනෙක් නැහැ. පියතුමෙක්, රදගුරුතුමෙක්, සුද්ධෝත්තම පියතුමෙක් නැහැ. ජේසුට වඩා ඉහළින් ඉන්න. අපි කුමන ආගමකට කුමන දර්ශනයකට අයිති වුණත් ධර්මිෂ්ඨ භවයේ අගය කියා පෑම ආගමික හැඟීම්වල වටිනාකම ප්‍රකාශ කිරීම සදාචාරයේ ශ්‍රේෂ්ඨත්වයේ පහන් එළියේම හෙළි කිරීම සංස්කෘතිය කලාව ගොඩනැගීම ඉහළම ගණේ ක්‍රියාදාමයක්මයි. හැබැයි මෙහිදී යම් කෙනෙකු තුළ ඇතිවෙන්න බැරි නැහැ යම් කිසි සැකයක් යම් කිසි බයක්. ඒ මෙන්න මේකයි ආගම ධර්මය ආදිය ගැන අපගේ ස්ථාවරය මේ වගේ ජනමාධ්‍ය උපයෝගී කරගෙන ප්‍රකාශ කරන්නට යෑමෙන් අනිත් අයගේ නිදහසට තර්ජනයක් එල්ල වෙයිද? ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් පළුදු වෙයිද? මා දහන්න එහෙම දෙයක් කවරදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි මං එහෙම කිව්වේ?
ටිකක් බලන්න. අවසනාවකට වගේ අපට ක්‍රීඩා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ සමතල හා පොළවක නොවේයි. අපට වගා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ විස බීජ නැති පිරිසිදු භූමි භාගයක නොවේයි. ඇතැම් ජනමාධ්‍ය කොටස් වලින් ඇත්ත තමයි ටික දෙනෙකුගෙන් හරි අසෝබන අසත්‍ය දේ විකාශනය වෙනවා නේද? කාගෙන් අහලාද ඒගොල්ලෝ එපා කරන්නේ? ඉතින් අපි අහන්නට ඕන නරකය වැරදි දේ කරන්නට බය නැත්තම් හොඳ අය හොඳ දේ කරන්න බය වෙන්න ඕනද? If bad people are not afraid to do what is wrong, should good people be afraid to do what is right? සමහර බීජ මහා උස් ගහකින් කුඩා කුඩා පරිචුට් වගේ ගහගෙන ගිහිල්ලා හැතැක්ම ගණන් කොහේ හරි පැලවෙනවා. දෙයියෝ මවල තියෙන්නේ පිළිවෙලටයි. කලිසමේ සාරියේ ඇයි නැත්තේ අපේ ලෝගුවේ තියෙන තුත්තිරි ගලවලා විස කරනවා එතන පැටවෙනවා. ඉතින් මෙන්න මේ වගේ අදහසක් ඉඳහිට මගේ ඔළුවට එනවා. උස ඇන්ටෙන්නාවෙන් නික්මෙන චින්තනයක්. ඈත ඈත ගහගෙන ගිහිල්ලා කොහේ හරි ජනේලකින් රිංගලා ගේ ඇතුලේ තියෙන කතා පෙට්ටිය පැලවෙනවා. අපි අදලා විස කරපු අර තුත්තිරි කුඩා දරුවගේ එළවලු පාත්තියේ පැලවෙනවා. එතකොට ජනමාධ්‍ය ගැන අපගේ යුතුයකම් අපි ඉෂ්ට කරන්න ඕන. මේක පැහැර හරින්නට බෑ. මේක පහසු කාර්යයක් නොවේ. නැවත නැවත උත්සාහ කරන්න ඕන දෙයක්. පහනක් දැල්වන්න උනත් හුඟක් වෙලා ගන්නවා නේද? දැල්ලුවට පස්සේ උනත් නිවෙන්න පුළුවන්. ආයෙත් පත්තු කරන්න ඕන. මොකක්ද අද ස්වාමීන් වහන්සේ කියන්නේ? ඔබ දැන් ඉන්නේ කුණාටුවක. නමුත් බය වෙන්න එපා. ධෛර්යවත් වන්න. මේ මමයි. මේ වචනේ අරන් යන්න අද. මේ වචනේ අරගෙන යන්න. ඉතින් ඔය ටික ඇහුණාම පේදුරු ඉතින් අපි දන්නවා. පේදුරුට හැමතිස්සෙම අමුතු වැඩක් කරන්න ඕනෙම. දැන් පේදුරුට මේ එකක්වත් නෙමෙයි වැදුනේ. පේදුරු වැදුනේ මේ වතුර උඩ කොහමද ඇවිදගෙන ආවේ කියලා. ඊට පස්සේ දැන් පේදුරු කියනවා ස්වාමිනී ඔය ඔබ වහන්සේ නම් වතුර මත ඔබ වෙත එන්න මට ආන කල මැනවයි කියේ. කොම් පැත්තකින් තියලා පේදුරුට ඕන වෙනවා වතුර උඩ ඇවිදින්න. ඒක කියන්නේ තමුතු විදියකට. ස්වාමිනී ඔය ඉන්නේ ඔබ නම්. චැලෙන්ජ් කරලා කියන්නේ ඔය ඔබ නම් මට වතුර උඩ ඇවිදගෙන ඉන්න ආන කරන්න. ඒ තමයි ඒ චරිතය. පේදුරු. එන්නයි උන්වහන්සේ වදාළසේ ජේසුස් කියන්නේ. එන්නයි උන්වහන්සේ වදාළසේ. පේදුරු උත්තර දෙමින් ස්වාමිනී ඔය ඔබ වහන්සේ නම් වතුර මත ඔබ වෙත එන්නට මට අනකල මැනවයි කිය. එන්නයි උන්වහන්සේ වදාළසේක. එවිට පේදුරු ඔරුවෙන් බැස ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේය. දැන් හරි ගියා වැඩි. බැලලා වතුර උඩ ඇවිදගෙන ගියා. එහෙත් ඔහු මාරුතයේ වේගවත් බව දැක ඇවිදගෙන යනකොට තමයි මතක් වුණේ කුණාටුවක් මැදයි ඉන්නේ උලඟ ටිකක් සැර වැඩි කියලා පේනවා පේදුරුට. බියවි බය වුණා. බියවි ගිලෙන්නට පටන්ගෙන දැන් ගිලෙන්න පටන් ගත්තා. ගිලෙන්නට පටන්ගෙන ස්වාමිනී මා බේරා ගත මැනවයි මොර ගැසියේ.
පේදුරුතුමා තමයි හරියටම අපිව නියෝජනය කරන්නේ. නේද? අපි ලොකු කුණාටු මැද ඉන්නවා. ඒ කුණාටු මැද අපි ඉන්නකොට ජේසුගේ බලවත්කම අපි දකිනවා. දැකලා අපි ජේසුට කියනවා පේදුරු කිව්වා වගේ මටත් ඔහොම ඇවිදින්න සලස්සන්න කියලා. ඉතින් ටික දුරකුත් අපි ඇවිදිනවා. ඇවිදිනකොට අපිට උලඟ සැරයි කියලා පේනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ කැඳවීමට වඩා අවට පරිසරය අපිට බලපානවා කියන එක නේද? ජේසු ඉස්සරහින් ඉන්නවා. ජේසුයි කියන්නේ එන්න කියලා. ජේසු එන්න කියද්දි වතුර උඩ පේදුරු යනවා. වතුර උඩ පේදුරු යනවා. යනකොට පේදුරුට ජේසුට වඩා පරිසරේ බලපාන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ගිලෙනවා. ජේසු එන්න කියලා මට කිව්වට ජේසු මට එන්න කියලා කිව්වට හුළඟ සැර වැඩි. ස්වාමින් වහන්සේට වඩා ඔබේ ප්‍රශ්නේ ලොකු කරගෙනයි ඔබ ඉන්නේ. ස්වාමින් වහන්සේට වඩා ඔබේ ප්‍රශ්න ඔබ ලොකු කරගෙන ඉන්නවා. ස්වාමින් වහන්සේට වඩා ප්‍රශ්නේ ලොකු වුණොතින් ඔබ ගිලෙනවා. ඔබ ගිලෙනවා. අද ගොඩක් දෙනෙක් ගිලෙන්නේ ස්වාමින් වහන්සේට වඩා ඔබ වටේ හමන කුණාටුවට ඔබ බය වෙලා. බය වෙන්න එපා. ධෛර්යවන්ත වෙන්න. මේ මමයි. බය වෙන්නට එපා. ධෛර්යවන්ත වන්න. මේ මමයි. ඒ වචන ඇහෙද්දී හුළඟ සැරයි. අපි බයයි. අද ස්වාමින් වහන්සේ කියනවා මම ඔබේ ළඟ ඉන්නද්දී ඔබ බය වෙලා. මම ඔබේ ළඟ ඉන්නද්දී ඔබ තනි වෙලා. මම ඔබේ ළඟ ඉන්නද්දී ඔබ අසරණ වෙලා. ඇයි? ඔබ මට වඩා තාම කුණාටුව විශ්වාස කරනවා. ඔබ තාම මට වඩා කුණාටුව විශ්වාස කරනවා. ඔබ තාම මට වඩා ඔබේ ප්‍රශ්නේ විශ්වාස කරනවා. ඒ නිසා ඔබේ ධෛර්යය නැති වෙලා. ඔබේ ධෛර්යය නැති වෙලා. අද මේ අධෛර්යයට පත්වෙච්ච මිනිස්සුන්ව දෙවියන් වහන්සේගේ වචනයෙන් නැගිටවන්නයි අපි එක්කාසු වෙන්නට ඕනේ. ඒ එච්චරයි. එනසගේ වචනයෙන් නැගිටවන්නට මේකට බලවත් ලෙස අපි එක්කාසු විය යුතුයි. අපි එක්කව වෙන්න ඕනේ. මේ කුණාටුව මැද මිනිස්සුන්ට ධෛර්යවන්ත වෙන්න කියලා කියන්නේ අපි. ඒ සඳහා යාඥා කරන්න ඕනේ. ඒ සඳහා යාඥාවෙන් එකතු වෙන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ. ජීවිත විනාශ කරගන්න දඟලන අය මෙතන ඉන්නවා. මැරෙන්න බැරි නිසා ජීවත් වෙන අය මෙතන ඉන්නවා ඉඳගෙන. ඒ හැමෝටම ස්වාමින් වහන්සේ කියනවා ධෛර්යවත් වන්න මේ මමයි. ධෛර්යවත් වන්න මේ මමයි කියලා. ඒ නිසා අද ඔබ අසරණ නැහැ. ඉගෙන ගන්න සිද්ධ වෙනවා. බහැපක්කමේ භාෂාව. නිර්හංකාරකමේ භාෂාව. නිහතමානිකමේ භාෂාව. ඒ නිසා ප්‍රතික්ෂේප කරන්න යමු අපි මිනිස්සු ළඟට. වැළඳ ගමු. ආදරේම අරගෙන යමු. වෙන මොකුත් හරියන්නේ නැහැ.
ස්වාමිනේ ඔබ පේන තැනට මම එන්නම්. මගේ හයියෙන් බැරි වුණත් මට ඇවිද ගන්න බැරි වුණත් ඔබ කියන ඉසව්වට මම එන්නම්. මගේ ගත වාරු නැති වුණත් මම ඔබ කියන ඉසව්වට එන්නම්. මාවතේ කටු තිබුණත් ගල් බොරළු වැඩි වුණත් තබන පයරුණත් කුණු දූවිලි වැටුණත් පැකිලි මා ඇද වැටුණත් ලේතුවාල ලැබුවත් ඔබ පෙනෙන ඉසව්වට එන්නම්. ගතවාරු මදි වුණත් ඔබ දසුන නැතිව මා තනි වූ මොහොතේ හඬනා සිත සනසන්න ජේසුනි එන්න මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න. සිහින දහසක් තිබුණත් සැලසුම්ද සැකසුනත් මන බැඳෙන තැනක මා ඇදුනත් සිත එතැන නැවතුනත් කලෙකට උණුහුම දැනුනත් ගත එතැන සැතපුනත් ඔබ පෙනෙන දිසාවට එන්නම්. ගත කැමති නැති වුණත් ඔබ දසුන නැතිව මා තනි වූ මොහොතේ හඬනා සිත සනසන්න ජේසුනි එන්න මා අත අරගෙන රිසි තැනකට ගෙන යන්න රිසි තැනකට ගෙන යන්න. මාවතේ කටු තිබුණත් ගල් බොරළු වැඩි වුණත් තබන පයරුණත් කුණු දූවිලි වැටුණත් පැකිලි මා ඇද වැටුණත් ලේතුවාල ලැබුවත් ඔබ පෙනෙන ඉසව්වට එන්නම්. ගතවාරු මදි වුණත් දෙවියන් වහන්සේ ජේසු කඳු මුදුනට එනකන් බලාගෙන හිටියා. මග නවතින්න එපාය කන්දට වෙන්න කියලා කිව්වා. සම්පූර්ණ කරන්න කියලා කිව්වා ගැලවීමේ ඉතිහාසය. ඒ කඳු මුදුනේදී ඔබව හමු වෙන්නට
පියාණන් වහන්සේ බලන් ඉන්නවා. පියාණන් සොයා අපි ගමන් කරමු. අපි නැගිට සිටිමු අපි හැම කෙනෙක්ම. හමුවෙන්නම් කඳු මුදුනේදී අයන්නම් කළ කීදේ දැනගන්නට සමිඳුනි ඔබේ ආදරේ පියෙන් පියට පානගලා සුයිලා ආදරේ ඔබේ පවසන්නම් ජේසුනි ඔබේ ආදරේ හාලෙලූයා 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 අපි ගායමු අපි හැමෝම හාලෙලූයා 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 ඉබිදෙන්නම් හද බැතියෙන් මෑණියන්ගේ ළඟින් හිඳන් දැනගන්නට සමිඳුනි ඔබේ ආදරේ පියාණන්ගේ කුරුලේ හිඳන් පුතණුවන්ගේ අත් දැකුමෙන් හමුවෙන්නම් නැවතත් කඳු මුදුනේ හාලෙලූයා 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 ඔබ දුන් ඔබේ මන්දිරේ අයිතිකරුවා ඔබයි පියේ කවදාවත් එය මා සතු නොවන්නේ පියාණන්ගේ කුරුලේ හිඳන් පුතණුවන්ගේ අත් දැකුමෙන් හමුවෙන්නම් නැවතත් කඳු මුදුනේ හාලෙලූයා 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 සියලු දෙනාම ගයමු අපේ දෑත් වනමින් දෙපසට හාලෙලූයා හාලෙලූයා පියාණන්ගේ කුරුලේ හිඳන් පුතණුවන්ගේ අත් දැකුමෙන් හමුවෙන්නම් නැවතත් කඳු මුදුනේ හාලෙලූයා 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 La
දෙවියන් වහන්සේගේ වචනය අනාවරණය වෙන එකට විරුද්ධව බොහෝ බලපෑම් තිබෙනවා. ශුද්ධ වූ වචනය නිවැරදිව අපි දැනගන්න එකට නපුරා විරුද්ධයි නිරන්තරයෙන්ම. අපි නිවැරදිව දේව වචනය තේරුම් ගනිද්දී සත්‍ය වූ වචනය මත අපි පිහිටලා කටයුතු කරද්දී ඉතා පැහැදිලි ලෙසම නපුර ඊට විරුද්ධව බොහෝ දේ කරනවා. ස්වාමින් වහන්සේට සම්බන්ධ වෙන කෙනෙකුට විතරයි එය පරාජය කරන්නට පුළුවන් වෙන්නේ. යාඥාවෙන් ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන කෙනෙකුට විතරයි නපුර පරාජය කරන්නට පුළුවන් වෙන්නේ. මේ හමන සුළඟමෙන් ශුද්ධාත්මයණනේ අප සිසාරා සැරිසරමින් මේ හැන්දෑවේදී අපි හැම කෙනෙකුටම ඔබ වහන්සේගේ බලවත් වූ ස්පර්ශය, ඔබ වහන්සේගේ බලවත් වූ ස්ප්‍රීතුව දානය කරන්නට කියලා යාඥා කරන්න. දහම, ධර්මයේ පහන, වචනය. වදනින් ගත සිත පුබුදු කළේ නිවා පහන් කළේ හිත මාගේ කැලණි නදී තුරු වදුලේ ගී හඬ සමග නැගී දහම් පහන බැබලේ සුබ වදනින් ගත සිත පුබුදු කළේ නිවා පහන් කළේ හිත මාගේ සදහම් සිසිල සොයා සිතිවිලි අවදි කළා කඳුලැලි පිරුණු නෙතේ සිනහව ජනිත කළා කාලය ශ්‍රමය පුදා ධනයද දෙවෙනි කළා සමිඳුන් වදන බෙදා